Hello everyone. Today I am going to talk about how to introduce people. කොහොමද පුජ්‍යලයන් හඳුන්වා දෙන්නේ කියන එක පිළිබඳව this is සහ these are කියන භාවිතයන් දෙක ඔස්සේ ඔබට යම් කරුණු පැහැදිලි කිරීමක් තමයි අද මෙම වීඩියෝ පටයෙන් ඔබට ගෙනෙනු ලබන්නේ. This is කියන එක භාවිත කරනු ලබන්නේ එක දෙයක් පිළිබඳව කතා කරලා. Singular thing. These are is used to talk about many things. Many things. ගොඩාක් දේවල් ගැන කතා කරන්නයි අපි these are භාවිත කරනු ලබන්නේ. මේ අර්ථයේ කුඩා දරුවෙක් ආරම්භක පියවරේදී ඔහු කතනය ආරම්භ කරන අවස්ථාවේදී මේ this is සහ these are කියන භාවිත නිතරම භාවිත කරනවා. ඒ නිසා ඉංග්‍රීසි භාෂ කතා කිරීමට ආරම්භ කරන ඕනම කෙනෙක්ට මෙම phrases දෙක ඔස්සේ ලොකු ගමනක් යාමට ආරම්භ කරන්නට හොඳ අවස්ථාවක් මෙතනදී තිබේ. this කියන වචනය අපි ගත්තාම මේකේ තේරුම තමයි this මේ කියන අදහස. these කියන්නේ මේවා මේගොල්ලෝ කියන අදහස් දෙකම these වල එනවා. this කියන වචනය අපි භාවිත කරන්නේ මම කලින් ඔබට පැහැදිලි කරා එක දෙයක් ගැන කතා කරා. these කියන එකත් භාවිත කරන්නේ ගොඩක් දේවල් ගැන කතා කරනවා. many things. ඒ සමග අපි is කියන be ක්‍රියාපදය භාවිත කරනවා. these සමග අපි are කියන ක්‍රියාපදය භාවිත කරනවා. මෙව පදවල තනියෙන් ගත්තහම කිසිදු අර්ථයක් නැහැ. not meaning given here. are කියන එක තනියෙන් ගත්තහම අදහසක් නැහැ. කෙසේ වෙතත් this is කියන භාවිතය ඔස්සේ අපිට අපේ දෙමාපියන් වැඩිහිටියන් නෑදෑයි යාළුවන් මිත්‍රයන් ඕනම කෙනෙක් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතාම පහසුයි. කෙනෙක් face to face meet වෙද්දී ඔයාට හොඳින් භාවිත කරන්න පුළුවන් phrases තමයි මේ දෙන්නේ. this is these are කියන එක. මේ බලන්න. this is my mother. මේ මගේ අම්මා. මෙහිදී this කියන්නේ මේ කියන එක is අපි යොදා ගන්නවා වර්තමාන බව හඟවන්න. මගේ mother. this is my mother. මේ මගේ අම්මා. this is my father. what does mean? දැන් මේකේ තේරුම මොකක්ද? this is my father. මේ මගේ තාත්තා. this is my father කියලා ඔයාගේ තාත්තා පෙන්නලා ඔයාට කතා කරන්න පුළුවන්. කෙනෙක් අහනවා who's this? කවුද මෙයා? නේ? ඔයා කියනවා this is my father Kamal. this is my father Vimal. this is my father Mahinda Rajapaksa. ඕන එකක් කියන්න පුළුවන්. this is my sister. ඔයාගේ sister පෙන්නලා ඔයාට කියන්න පුළුවන් this is my sister Sumudu. this is my sister Sabumali. ආදී වශයෙන් ඔයාට නමක් භාවිතා කර ලස්සනට මෙව වාක්‍ය රටාව ගොඩනගා ගන්නට හැකියාව තියෙනවා. කිසි ගාන කතා කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මෙහි plurals. plurals කියන්නේ දැන් ඒතර බහුවචනේ කොහොමද හැදෙන්නේ? මේ බලන්න. these are my children. මේ මගේ ළමයි. children's කියලා වචනයක් නැහැ ඉංග්‍රීසි භාෂාවේ. එහෙනම් අපි කියනවා these are my children. මේ මගේ ළමයි. these are my friends. these are my friends. මෙහිදී these කියන පදය අපි ගන්නේ බහුවචනයක් විදිහට. උඩ these සමග යෙදෙන be ක්‍රියාපදය තමයි are කියන එක. දැන් these are my friends. මේ මගේ යාළුවෝ. දැන් ඔයාට මගේ යාළුවෝ අපිට නම් වශයෙන් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. අපි කියමු යාළුවන් කීප දෙනෙක් ඉන්න අවස්ථාවකදී ඔබට කියන්න පුළුවන් these are my friends. these are my friends Kamal, Nimal, Gunapala, Satyapala, Godabe Rajapaksa and Sunimal. ආදී වශයෙන් ඕන තරම් ප්‍රකාශයක් කරන්න හැකියාව තියෙනවා. හරිම ලේසි වාක්‍යයක් ආවා. these are my friends. these are our teachers. මෙහිදී our කියලා කියන්නේ අපේ කියන අදහස. teachers කියන්නේ ගුරුවරු. these කියන්නේ මේ. උඩ these කියන පදයට එක්ක වර්තමාන අදහස ගන්න අපි are කියන be form එක යොදා ගන්න. be form. be කියන ක්‍රියාපදයේ ස්වභාවයක් තමයි මේ. එක ස්වරූපයක්. එහෙනම් අපි කියනවා these are our teachers. these are our teachers. මේ අපේ teachers ලා.
these are our teachers කියලා teachers ලගේ නම් භාවිතා කරමින් ඔබට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට මේකේ විවිධ අදහස් ඔබට නිරන්තරයෙන්ම ගලවාගෙන යන ආකාරයෙන් this is my mother, this is my father, this is my brother, these are my friends, these are my teachers, these are my friends ආදී වශයෙන් වේගෙන් කතා කිරීමේ හැකියාව ආරම්භ වෙනවා. ඉතින් අපි මේ පිළිබඳව තව දුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. that is සහ those are කියන අපි දුර ඉන්න පිරිසක් පිළිබඳව කතා කරද්දී, දුර ඉන්න දෙයක් පිළිබඳව කතා කරද්දී, දුර තියෙන දේවල් පිළිබඳව කතා කරද්දී කොහොමද භාවිතා වෙන්නේ කියලා ඊළඟ වීඩියෝ පටේ let's meet again in next lesson. Goodbye.